ඉතින් ඔයාලා දැක්ක විදියට අපි අද වීඩියෝෙන් බලන්න යන්නේ අපි දෙන එක ප්‍රොම්ප්ට් එකක් chat GPT එකෙන් තේරුම් ගන්න කොහොමද Claude එකෙන් තේරුම් ගන්න කොහොමද Google Gemini තේරුම් ගන්න කොහොමද කියලා. ඉතින් මුලින්ම අපි යමු Gemini වලට. Geminiට ගිහිල්ලා අපි කියමු මගේ අදහස මං කියනවා මට මෙහෙම US UK ටාගට් කරලා FB page එකකට ගේමින් වීඩියෝස් දාන්න ඕනේ කියලා. ඒක වීවට කුතුහලෙන් බලන්න පුළුවන් වෙන විදියට 10 second වීඩියෝ ඕනේ කියලා තමයි මං කියන්නේ. මොකද දැන් අපිට ගත්තොත් එහෙම මේ ගේම් ගහලා ස්ක්‍රීන් රෙකෝඩ් කරලා කුතුහලෙන් බලන කෑලි එහෙම එඩිට් කරන ගොඩ වෙලාවක් යනනේ. හින්දා අපි බලමු Gemini කොහොමද කියලා. දැන් මේ මගේ හිතේ තියෙන අදහස එයා තේරුම් ගන්න. ඊට පස්සේ ඔන්න ඔහොම අපේ ප්‍රොම්ප්ට් එක දුන්නට පස්සේ එයා දෙනවා අපිට අදාළ වීඩියෝ එක හදන්න ඕන ප්‍රොම්ප්ට් එක. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන ගිහලා Google Flow එකේ paste කරන්න. ප්‍රොම්ප්ට් එක දුන්නට පස්සේ අපෙන් අහනවා එක වීඩියෝ එකක් ජෙනරේට් වෙන්න ක්‍රෙඩිට් 15ක් යනවා. ඒක අප්‍රූව් කරනවාද කියලා. ඔන්න ඉතින් ඒකටත් අප්‍රූව් දුන්නට පස්සේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් වීඩියෝ එක හැදෙනකම් බලන් ඉන්න තමයි තියෙන්නේ. ඒ වීඩියෝ එක සුපිරිම වීඩියෝ එකක් ජෙනරේට් වුණා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ සුපුරුදු කරේ Geminiට අපි දීපු ප්‍රොම්ප්ට් එකම කොපි කරලා ChatGPT එකට ගිහලා පේස්ට් කරලා එයා දෙන්නේ මොන වගේ ප්‍රොම්ප්ට් එකක්ද කියලා බලාගන්න. ඉතින් ඒකත් කොපි කරන් ගිහිල්ලා කලින් වගේම Google Flow එකෙන් පේස්ට් කරන්න තියෙන්නේ. ඉතින් මේ ප්‍රොම්ප්ට් එකේ විශේෂත්වය තමයි දැන් මම මෙතනදී කිව්වේ නෑ මේක මොන ටයිප් එකේ ගේම් එකක්ද කියලා. ගන් ගේම් එකක්ද, හොල්මන් එකක්ද, කාර් ගේම් එකක්ද එහෙම. මේකෙන්ම තමයි ඇනලයිස් කරලා අර මිනිස්සුන්ට කුතුහලයේ දෙන විදිහට කොහොමද දෙන්න ඕනේ කියලා එයාම තමයි හිතන්නේ. ඉතින් Gemini අනුව එයා මං හිතන්නේ මෙයා දීලා තිබ්බේ හොල්මන් ටයිප් එකේ වගේ එකක්, හොරර් ටයිප්. උතර අපි බලමු ඊළඟට ChatGPT එකකින් දෙන ප්‍රොම්ප්ට් එක එයා මොන විදිහට එයා ගන් ගේම් එකක්ද, හොරර් ටයිප්ද අර එහෙම දීලා තින්නේ කියලා. හරි ඉතින් ChatGPT කෙනුත් අපිට ඔන්න ලැබිලා තියෙන්නේ කලින් Gemini එකෙන් දුන්න අවුට්පුට් එකට සමානම අවුට්පුට් එකක්. ඉතින් අපි බලමු ඊළඟට මේ ප්‍රොම්ප්ට් එකම ආයෙත් Claude එකට දාලා එයාත් දෙන්නේ මේ සමානම ටිකක් හොරර් ටයිප්ද නැත්නම් වෙන යුනික් ටයිප් අයිඩියා එකක්ද කියලා. ඉතින් කලින් විදියමයි Geminiට අපි දී ප්‍රොම්ප්ට් එක Claude එකට කොපි පේස්ට් කරා. ඊට පස්සේ එයා වීඩියෝ එක හදන්න දෙන ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන ගිහිල්ලා Google Flow එකෙන් පේස්ට් කරලා වීඩියෝ එක ජෙනරේට් වෙනකන් ඉන්න තමයි තියෙන්නේ. හරි ඉතින් මේ වීඩියෝ එක ගත්තොත් එහෙම අර කලින් දීපු වීඩියෝ දෙකටම වඩා ටිකක් වෙනස්ම යුනික් ටයිප් එකේ වීඩියෝ එකක් තමයි අපිට Claude එකෙන් දුන්නේ. කොහොම හරි මේ AI තුනෙන්ම දීපු වීඩියෝ තුනම ගත්තොත් එහෙම ඕනම කෙනෙක්ට සාමාන්‍යයෙන් ඉවර වෙනකන් අන්තිම වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් වීඩියෝ තුනක්. ඩිරෙක්ට් මේ වගේ වීඩියෝ දාන්න යන්න එපා. පොඩ්ඩක් CapCut හරි මොකට හරි දාලා පොඩි ටෙක්ස්ට් එකක් කරන් දාලා පොඩි එඩිට් එකක් ගහලා ඉවරලා දාන්න. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් ලයික් කරලා subscribe කරලා ඉතින් සෙට් වෙලා ඉන්න. එන අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. අදට මම ගියා.